මුව පවුලට ආයත් විශාලතම සත්වයා වන මූස් ගොඩබිම මෙන්ම ජලයේද ඉතා දක්ෂ ලෙස හැසිරිය හැකි සත්වයෙකි. මොවුන් ප්‍රධාන වශයෙන් විල් සහ ගංගා පතුලේ ඇති ජලජ ශාක ආහාරයට ගැනීමට බෙහෙවින් ප්‍රිය කරති. ගොඩබිම ශාකවලට වඩා ජලජ ශාකවල සෝඩියම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඛනිජ ලවණ වැඩි වශයෙන් අඩංගු වීම මේට ප්‍රධාන හේතුවයි. ආහාර සොයා මීටර් 6ක් අඩි 20ක් පමණ ගැඹුරට කිමිදීමට මොවුන්ට හැකියාව ඇති අතර ජලය ඇතුළට යන විට තම නාස්පුඩු ස්වයංක්‍රීයව වසා ගැනීමට හැකි සුවිශේෂී මාංශපේශී පද්ධතියක්ද මොවුන් සතුවේ. මූස් සතුන්ගේ තවත් අපූරු හැකියාවක් වන්නේ ඉතා දක්ෂ ලෙස පිහිනීමට හැකිවීමයි. මොවුන්ගේ සිරුරේ ඇති ලෝම කුහර සහිත බැවින් එය පිහිනීමේදී සිරුර ජලය මතුපිට පාවී තබා ගැනීමට උදව් වේ. මොවුන් ජලයේ වැඩි කාලයක් ගත කරන නිසා පැසිෆික් සාගරය ආශ්‍රිත ප්‍රදේශවල පිහිනමින් යන මූස් සතුන්ව දඩයම් කිරීමට ඕකා හෙවත් මිනීමරු තල්මසුන් පවා පෙළඹෙන අවස්ථා වාර්තා වී ඇත. ගොඩබිම වසන ශීරපායී සත්වයෙකු සාගරයේ වසන දරුණු දඩයම්කරුවෙකුට ගොදුරුවීම සොබාදහමේ දක්නට ලැබෙන ඉතාමත් දුර්ලභ මෙන්ම පුදුම සහගත සිදුවීමකි.